guys. ආයෙත් තවලු වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න. ඉතින් හැමෝම සැමෙන් සතුටින් ශරීරයෙන් ඉන්න කියලා හිතනවා. ඉතින් අද කාම්සි එකක් තියෙන දවසක්, ලස්සන දවසක් ඉර පායලා දින හොඳට. ඉතින් guys අද තමයි අපේ නැවේ හැලෝවින් පාර්ටි එක තියෙන්නේ. මම දැන් ඉන්නේ අපේ නැවේ මේක තමයි අපේ ෆනල් එක. ඉතින් තමයි මේ එළියට exhaust gases engine එකනුයි auxiliary engine වලිනුයි එන exhaust gas උදින් තමයි එළියට යන්නේ. මේ දින බ්‍රිජ් එක පල්ලේ දිනවා මාස්ටර් ස්ටේෂන් එක කලින් වීඩියෝ එකේ ඔයාලට මම දෙන්නවා. අපි දැන් යන ගමන් ඉන්නේ පෝලන්ඩ් ස්ටේෂන් කියන පෝර්ට් එකේ ඉඳන් රවුම කියන පෝර්ට් එකට යන ගමන් ඉන්නේ. මේ තමයි අපේ ස්විමින් පූල් එක. දැන් නම් වතුර අයින් කරලා ඇත්තේ මං හිතන විදියට මම පූල් එකට ඇවිල්ලාම නෑ. ඉතින් මේ අද මේ ඉර පායලා දින හොඳට කලින් දවස් ටිකේම මේ ඉර පායලා තිබ්බේ නෑ. සීතල කාලගුණයක් තිබ්බේ පෝලන්ඩ් වල. එතකොට හැම්බර්ග් වල හැම පැත්තෙම මේ ඉර පායන්න ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. වහිනා කොච්චර යද මොකද ඊට පායලා තියෙන කාම්සි එකක් තියෙන දවසක්. ඉතින් අපි යමු පල්ලට. මට ඔයාලට පෙන්නන්න දෙයක් තියෙනවා. මං හිතුවා මේ අපි නැවේ ෆෝකාසල් එකට ඔයාලව දෙක්ක යන්නම් කියලා. ඉතින් යමු මගෙත් එක්ක ෆෝකාසල් එක බලන්න. ඉතින් මේ අපේ ලයිෆ් බෝට් එක නැව බන්ඩන් කරන්න වුණොත් එහෙම ඕකේ තමයි අපි හැමෝම නැගලා එළියට යන්න තියෙන්නේ. ඉතින් guys මේ ලයිෆ් බෝට් එක අපි සතියකට වතාවක් ඇවිල්ලා චෙක් කරනවා. සෙනසුරාදා හරි ඉරිදා හරි සේෆ්ටි චෙක් කියලා කියන්නේ. ඉතින් අපි ඒවල චෙක් කරනවා මේක හරියට වැඩ කරනවද කියලා. මොකද එමර්ජන්සි එකක් වෙන අවස්ථාවක් අපි කාටවත් හිතන්න බෑ මේක මේ වෙන්නේ නැති වෙයි කියලා. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් හැම වෙලාවෙම ඒක චෙක් කරන එක තමයි කෝකටත් හැකට ගුණ. ඉතින් ඒ නිසා third engineer ඇවිල්ලා මේවා චෙක් කරනවා. third engineer එක්ක අපිත් එනවා engine cadet. ඉතින් මමත් එනවා එයත් එක්ක ඒවා චෙක් කරනකොට life board, life raft, එතකොට emergency generator. ඉතින් ඔය හැමදේම චෙක් කරනවා. මේ දවසට ඇවිල්ලා ඉතින් මේ දැන් මේ උඩට අපේ මෙස් එක ඔෆිස් මෙස් රූම් එක. ඉතින් නැවට තියෙනවා මෙස් රූම් දෙකක්. මෙස් රූම් එක සහ ඔෆිස් මෙස් රූම් එක. ඉතින් guys මේ තියෙන්නේ CO2 රූම් එක. මේක ඇතුලේ තියෙනවා CO2 bottles ලොකු ඒවා. ඒක තියෙන්නේ සේෆ්ටි එකක් විදියට එන්ජින් රූම් එකේ ගින්නක් ඇති වුණොත් මේකෙන් රිලීස් කරන CO2. මේ තියෙන්නේ අපි ඉල්ලා නැවට තෙල් ගාන දැන. ඕක ඇතුලේ තියෙනවා පයිප්ස්. කනෙක්ට් කරන්න තියෙන්නේ මේ පංක වාචයෙන් ගන්න පයිප් එක උතන තමයි කනෙක්ට් කරන්නේ. ඉතින් යම් පාසල් එක. ගයිස් වල තියෙනවා ඒ. ගයිස් බලන්න. අස්සයි
කාසල් කියන නමේම තියෙනවා මේ කොටසට තියෙන පැහැදිලි කිරීම. ෆෝ කියලා කියන්නේ ඉස්සරහා. එතකොට කාසල් කියලා කියන්නේ ඔයාලට දන්නවා ඉතින් කාසල් එක කියන්නේ මොකක් හරි දෙයක් ආරක්ෂා කරන්න හදන දෙයක්. ඉතින් නැවටත් තියෙනවා කාසල් එකක්. ඒක තමයි මේ ෆෝ කාසල් කියන්නේ. ඉතින් guys ඔන්න ගියාව ෆෝ කාසල් එකට. මම කලින් කිව්වා වගේ කාසල් එකක් තියෙන්නේ යම්චි දෙයක් ආරක්ෂා කරගන්න. දැන් අපි දැන් ගොඩබිමේ කාසල් තියෙන්නේ සොර සතුරන්ගෙන් එක්කෝ රට ඇතුළ ආරක්ෂා කරන්න. එහෙම නැත්නම් එළිය ආරක්ෂා කරන්න. ඉතින් අපේ නැවේ කාසල් දෙන්නේ මේ ලොකු වේව්ස් ආවම ඒකෙන් මේ නැවට වෙන්න පුළුවන් හානිය වළක්වා ගන්න මේ කාසල් එක තියෙන්නේ ෆෝ කාසල් එක. ඉතින් ගොඩක් නැවුවල මේ වහලේ දකින්න නෑ. හැබැයි අපේ නැවේ මේ වගේ වහලයක් දකින්න පුළුවන්. ඒකෙන් දැන් පොඩි නේවි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා නැවට. ලස්සනයි. ඒ ෆෝ කාසල් ඒරියා එකේ තමයි අපේ ඇන්කර්ස් තියෙන්නේ. මේ නැවේ ඇන්කර්ස් දෙක. මම ඔයාලට දෙන්නම් ඇන්කර් එක. මේ වෙලාවේ මේ ඇන්කර් වොස් කරන ගමන් තියෙන්නේ. ඒතර තමයි ඇන්කර්ස් තියෙන්නේ. එහා පැත්තේ තව එකක් තියෙනවා. ඉතින් guys ෆෝ කාසල් එකේ ඔයාලට වෙන්නන්න තියෙන ওই ටික තමයි ඇන්කර්ස් දෙක තියෙනවා. බෞතස්ට රූම් එක තියෙනවා එතන ෆෝ කාසල් එකේ. ඉතින් එමර්ජන්සි ෆයර් පම්ප් එක තියෙනවා බෞතස්ට රූම් එකේම. ආයි ෆෝ කාසල් ස්ටෝර් එක තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ මුහුද මැද්දේ ඉන්නේ. ඒ නිසා ලොකු වෙන view එකක් නැහැ පෙන්වන්න ඔයාලට. ඉතින් ඔය ටික තමයි ෆෝ කාසල් එකේ තියෙන්නේ. මම හිතන්නේ දැන් බාබකියු එක පටන් අරන් තියෙන්නේ. අපි යමු වල්ලට. මම පෙන්නන්නම් බාබකියු එක ඔයාලට. ඉතින් guys පාටියේ ඔයාලට වෙන්නන්න දින ඔච්චරයි. හැමෝම කනවා බොනවා සින්දුවක් දාගෙන සින්දු කියනවා. ඉතින් ඔච්චර තමයි වෙන්නන්න දින්නේ. වෙන විශේෂ දෙයක් නැහැ පාටියේ. මේ මට වේලාවේ මතක් වෙන සින්දුවක් තියෙනවා. ඔයාලා දන්නවා අපරසිරි වීහිස් මහත්තයාගේ සින්දුවක් තියෙනවා. පාලම හැදුනට පස්සේ පාරුව අමතක වෙච්ච කතාවක්. ඉතින් ඒ සින්දුව තමයි මම දැන් කියන්නේ. කවුරුවත් නැහැ කවුරුවත් නැහැ ඒ ගොඩට යන්නට ඒ ගොඩට යන්නට ඉර ගල වැටිලා ඉවුර දෙපැත්තේ අඳුර ගලනවා පාරුව ඇතුළට ලන්තරුමකෝ ඔය තිබුණාවේ කවුරුවත් නැහැ කවුරුවත් නැහැ දවස
උසින් දවසම පාලම හැතුණා පාලම් මූලෙන් එන හඬ ඇසුණා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා යන්න ගිහින් කවුරුවත් නැහැ කවුරුවත් නැහැ එගොඩට යන්නට දැතේ අතැඟිලි හබලට ගෙවුණා ගෙනියන්නට බැරි මහබර තිබුණා මෙතුවක් නොමගිය බර අද දවසේ මට හිනහිගෙන යනවා වාගේ කවුරුවත් නැහැ එගොඩට යන්නට ඉතින් ඕක තමයි පාලම හැදුනට පස්සේ පාරුව අමතක වෙච්ච කතා. මේ ඇත්තටම ඒ සින්දුවෙන් පාරුවක් ගැන කතා කරාට බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනිත්‍ය ධර්මයක් එතන තියෙනවා. අලුත් දෙයක් කෙනකොට පරණ දේ හිමීට අමතක වෙලා යනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒ පරණ දේ අලුත් විදියට අලුත් ලෝකෙට අරන් එන්න පුළුවන් නම් ඒ පරණ දේ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ. තමන් දැනගන්න ඕනේ කොහොමද අලුත් ලෝකෙට මුණ දෙන්නේ කියලා. එහෙම නැත්නම් හණිය හැම දෙයකටම හැමෝටම වෙන්නේ පාරුට වෙච්ච දේ තමයි. කාලෙත් එක්ක නැති වෙලා යනවා. අපි හැමෝම ඔළුවේ තියාගන්න ඕනේ දේ අලුත් දේවල් ඉස්සරහට අරන් එන්න ඕනේ අලුත් දේවල් කරන්න ඕනේ හැමදේම try කරන්න ඕනේ. ඉතින් එතකොට අපිටත් පාරුට වෙච්ච දේ වෙන්නේ නැහැ. ඉතින් guys අදට මේ වීඩියෝ එක මෙතනින් මම නවත්තනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමින් මම දැනට යන්නම්. ඉතින් එතකන් හැමෝම සතුටෙන් සනීපෙන් සැපෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකන් හැමෝටම see you guys. Goodbye.